කියන්නේ ඔබ දිනෙන් දිනම දියුණුවටපත් වේවා. ජයෙන් ජයටමපත් වේවා. එයා අද දවසේදී කරන්නේ සුවිශේෂී කර්තව්‍යයක්. ඒ කියන්නේ අපේ කලාකරුවන් තෝරාගත්ත කලාකරුවන් මුදල් මේතාගේ පිරිනමමින් අපේ රට වෙනුවෙන් රට බේරගන්න විවිධුන් සීලු දෙනා අපේ රණවිරුවන් සිහිපත් කරමින් රණවිරුවන්ට නොමිලේ දර්ශනයකුත් එතකොට කලාකරුවන්ට විශේෂ දර්ශනයකුත් පවත්වන දවස්. මගේම කලාකරුවන් වෙනුවෙන් හා රට බේරගත් රණවිරුවන් වෙනුවෙන්. ඉතින් ඒ නිසා මම ආවා. ඉතින් අශෝක මාල චරිතය මම නිරූපණය කරා. ඉතින් මට හොඳ ප්‍රතිචාරات හම්බුණා. එයා පුංචි වුණාට එයාට ලොකු හදවතක් තියෙනවා කියලා කියනවා. මොකද කලාකරුවෝ තවත් කලාකරුවෙකුට සලකන්න මේ රටේ රණවිරුවන්ට ගෞරවයක් දක්වන්නට හිතනවා කියන එක මම හිතන්නේ අපි කාටත් ආදර්ශයක්. ඉතින් මම හිතන්නේ උතුම් කලාකරුවෙක් අනිත් අයට ආදර්ශමත් කලාකරුවෙක් සියලු ශක්තිය ආශිර්වාද කරුණාව හැම දෙයක්ම සියලු මිනිසුන්ගෙන් දිනාගෙන ඉවරයි කියලා මම හිතනවා. ඒ කියන්නේ කෙනෙක් hina වෙන හැම පාරක් ගානෙම මම හිතන්නේ එයාට ලොකු පිනක් එකතු වෙනවා. ඉතින් ආදරණීය ටනිසන් අයට මම කියනවා ඔයා විශිෂ්ට ගණේ විශිෂ්ට හදවතක් තියෙන සුන්දර මිනිස්සෙක්. මම තුටුගේ අතන ටෙන්ෂන් අයියාගේ මේ උත්සාහය අතිශයින්ම වාසනාවන්ත සාර්ථක උත්සාහයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලෝකන්ද දවස් විශේෂ දවසක් නේ. දවසක් විශේෂයෙන් මේ සත්කාරක වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම. අපි දැන් ඉන්නේ මේ සිවමදනපාල 6:30 ෂෝ එකේ 3:30 ෂෝ එකේ ගොඩක් ප්‍රතිචාර තිබ්බා. ගොඩක් සෙනග ආවා. ගියම වැඩක් මරු වැඩක් ජයරෝ වල් ගන්නේ ඒ මමට වල් ගන්න කිව්වනේ අපම විතර ගන්න යම් ප්‍රමාණයකට අඩපණ වෙලා ඉන්න නළුනියෝ ගණනාවක් අද ඇවිල්ලා තියෙනවා බලන්න මේක ඒකත් හරි වැදගත්. උන්ට යම් කිසි නැහිත උපහාරයක් පුදන එකකුත් අද දවසේ සිද්ධ වෙනවා. හරි වටිනවා. අපිත් කවදා හරි වයසට යනවා. බැරි වෙනවා. ඉතින් කලාකරුවෝ එහෙම දෙයක් තියෙනවා නම් කොහොමද ඇත්තටම හරි වටිනවා නේද? මම ජයවර්ධන ටෙන්ෂන් මාත්‍යාලේ ඉදිරියට මේ නාට්‍ය දිගටම රැයන්න කියලා. ටෙන්ෂන් පුරේ සෞන්දර්ය මුදල් මේ පරිත්‍යාගය කළා. මොකද පැරණි කලාකරුවන් රැක ගැනීම අපේ වගකීමක් වෙනවා. ඒ වගේම යුතුකමක් වෙනවා. මම මේ දර්ශන 200 වෙනකන් තෙසන්කුරේ මාත්‍යාගේ නාට්‍ය සම්බන්ධ වුණා. හමුදා රණවිරුවන් 500කට මම නාට්‍ය නොමිලේ ප්‍රසංගය කළා. ටෙනිස්ටන් කුරේ යන රංගන ශිල්පියා තින් නෙමෙයි මේක වෙන්න ඕනේ. මේක ඇවිල්ලා ජාතික වගකීමක්. නමුත් ඒ පස්ස කළා ටෙනි අයියා වෙනුවෙන් උර දීලා තිබෙනවා. ඒක මටත් වගේ මගේ සිවමදනපාල නාට්‍ය කණ්ඩායමට ලොකු ආඩම්බරයක්. දෙදස් 17 ජනවාරි 29 මම ඉතාමත් ප්‍රීතිමත් වෙන දවසක්. මොකද මම කලාකරුවන්ට හරි ආදරයි. විශේෂයෙන්ම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා මට හිතෙනවා. අපිත් එක්ක මේකට ළඟපො සමහර අය ඉන්නවා පොඩ්ඩක් ආර්ථික වශයෙන් විවිධ ප්‍රශ්න පොඩ්ඩක් පැටිච්ච අය. ඉතින් මම හිතාගත්තා අපි රජයක් හැමදේම කරනවා බලයින් බෑ. හැමෝම යමක් කරනකම් බලයින් බෑ. අපි යමක් පටන් ගත්තොත් අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර. අද මම දැක්ක අද ආපු නන්දිනිය ගායකවරුන් ජනතාව ඒගොල්ලෝ දැන් මේක පටන් ගත්තට ටෙලි මේක හරි හොඳ වැඩක්. අපිත් කොහොමද මේකට දායක වෙන්නේ කියලා කතා. ඒක තමයි මම දිනපු ලොකුම දේ. කලාවට කරපු මහඟු සේවය ගැන මම ඒ අයට කෙරුවේ ගෞරව උපහාර තිලනයක් නිසා අසරයන්ට උදව් වීමක් නෙමෙයි. ඒක වෙන කතාවක්. ඒක අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යන්න අපි පුළුවන් විදිහට අපි පොඩි උදව් කරගෙන අපි පුළුවන් කලාකරුවා අතර අපි එකමුතක් ලබා ගන්න.